තිලක අමාමෑණී සුගත තථාගත අරහත් සිරි මුහම්මඩ්ලින් දේශනා කොට වදාළා වූ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් ධර්ම දානය පිණිස ගෙනෙන දහම් පණිවිඩයයි මේ. අද උතුම් ධර්ම දානය ලෙස ගෙනෙන්නේ බැසිසලු පූජාව සහ වස් ආරාධනා පින්කම නිවැරදිව ඉටු කරන්නේ කොහොමද කියලා. ඉතින් පළමුව උත්තම තෙරුවන් වැඳ නමස්කාර කරනවා. සත්පුරුෂ ඔබටත් පුණ්‍යවන්ත දවසක් වේවා. ඉතින් මෙන්න ගන්න අවශ්‍ය කලමනා. ආරාධනා දැහැත්තට්ටිය බුලත් රටපුවක් කරුංකපුවක් මුණු දුම්කොළ කරඳවොංගු කරාමුණැටි සාදික්කා වසාවාසි ඉඟුරුපියලි කොත්තමල්ලි සූදුරු කුරුඳුපොතු. පූජා භාණ්ඩ වැසිසලුව තනිපට සිවුර අඳනය ඉදිකටු කාඩි එකක් ඉදිකටු පෙට්ටි එකක් නූල් පන්දුවක් රේසර් දෙකක් බ්ලේඩ් තල පැකට් එකක් පැන් පෙරහංකඩයක් ඇඳ ඇතිරිල්ල තුවාය කොට්ටය කොට්ට උරය අත්ලේන්සුව ලොකු කුඩය පිඟාන කෝප්පය මදුරු දැල සෙරෙප්පු කුට්ටම් එකක් ලොකු පඩික්කම් එකක් ඉදල කොස්ස. මූණ සෝදන බේසම ප්ලාස්ටික් බාල්දිය දත් බෙහෙත් එකක් දත් පුරුසු එකක් සබන් පෙට්ටි වෙල්වට් හරි ඔයා කැමති සබන් කැටයක් දෙක සන්ලයිට් සබන් කැට දෙකක් සන්ලයිට් රෙදි සෝදන කුඩු එකක් රෙදි පාපිස්සක් රබර් පාපිස්සක් විම් දියර සෝදන එකක් විම් දියර සෝදන එකක් හාපික් වැසිකිලි පිරිසුදුකාරක වැසිකිලි අමදින බුරුසුව සිංක් මදින බුරුසුව බඳුන් අමදින බුරුසු දෙකක් ටෝච් එකක් වෝල්ට් 12 LED බල්බ් එකක් පෙන් ටෝච් බැටරි 3ක් ඉටිපන්දම් පැකට් එකක් ගිනි පෙට්ටි පැකට් එකක් තේ පෙරණයක් අත් පිස්නා පැකට් එකක් පිට්ටු 80 CR පොත් එකක් රතු පෑන් එකක් කළු පෑන් එකක් නිල් පෑන් එකක් ලොකු ලියුම් කවර 10ක් පොඩි ලියුම් කවර 10ක් මුද්දර 8ක් බයින්ඩර් ගම් බෝතල් එකක් කෝපි පැකට් එකක් වටවල තේ ග්‍රෑම් 200ක් සීනි කිලෝ එකක් රත්ති කිරි පැකට් එකක් හඳුන්කූරු 100 පැකට් එකක් පහන් වැටි පෙට්ටි එකක් පහන් වැටි පැකට් දෙකක් පොල් තෙල් බෝතල් එකක් යොදාගත් බෙහෙත් ඖෂධ අසමෝදගම් බෝතල් පොඩි ඒවා එකයි අසමෝදගම් බෝතල් ලොකු ඒවා එකයි සර්ජිකල් බෝතල් එකයි ඩෙටෝල් බෝතල් එකයි ඕඩිකෝන් බෝතල් එකයි මහා නාරායන තෙල් කුප්පි එකයි සරුවිෂාදි තෙල් කුප්පි එකයි සිද්ධාර්ථ තෙල් කුප්පි එකයි මීපැණි කුප්පි එකයි පස්පංගුව පැකට් එකයි අෂ්ටපාන පැකට් එකයි දසපංගුව පැකට් එකයි කරපිංච සුදුලුණු තේ බෑග් පැකට් එකයි කරවිල තේ බෑග් පැකට් එකයි වල් කොත්තමල්ලි තේ බෑග් පැකට් එකයි ඉනෝ පැකට් 4යි නිවාරණ 90 පැකට් 5යි සිද්ධාලේප එකයි සමහන් පැකට් 5යි ලක්පේයාව පැකට් 2යි ඩෙටෝල් ප්ලාස්ටර් 10යි පැනඩෝල් කාඩ් එකයි ග්ලූකෝස් පැකට් එකයි අයිඩෙක්ස් හෙඩ් ෆාස්ට් බාම් එකයි අයිඩෙක්ස් ඩුවල් ඇක්ෂන් බාම් එකයි වික්ස් වේපරයිස් බාම් එකයි එක්සොයිල් එකයි ගල් තැලුම් සුවය බාම් එකයි වයිටල් ක්‍රීම් එකයි පුළුම් පැකට් එකයි බැන්ඩේජ් රෝල් එකයි ප්ලාස්ටර් රෝල් එකයි දැහැත් පැකට් එකයි. ඉදිරියට වස් ආරාධනාවකට සූදානම් වන කලන මිතුරන්ට පින් රැස්වන ආකාරයට වගේම නිතර පින් වැඩෙන ආකාරයට වගේම අර්ථාන්විතව විහාරයකට වස් කාලයේ අවශ්‍ය දේ පූජා කොට වස් විසීමට ආරාධනා කරාමට හැකිවනසේ අවශ්‍ය දෙයක් වේ නම් ලබා ගන්න උපකාරයක් ලෙසටයි මේ පළ කරන්නේ. ඉතින් ඔබත් වස් ආරාධනා කරන්නට බලාපොරොත්තු වෙනවා නම් ඊටමත් ඉහළින්ම කුසල රැස්වන විදිහට ඒ කටයුත්ත කරගන්න මේ දහම් පණිවිඩය උපකාරී වේවි. ඒ වගේම වස් ආරාධනා කළ දිනට පසු දින පටන් විහාරස්ථානයේ වැඩවසන හිමිවරුන්ට උදේට කැඳ හෝ කොළ කැඳ මෙන්ම හවස ඔසුපැන් ගිලන්පස වස් 3 මාසය පුරාම පූජා කරනවා. සෙනසුරාදා සහ ඉරිදා අප අසල්වාසීන් හා හතර පේරුවේ හැකි සෑම සමග වස් 3 මාසය පුරාම ආශිර්වාදාත්මක බෝධි පූජා පවත්වනවා. සැමට අවබෝධයෙන් අවස්ථානෝචිතව අප්‍රමාදීව පින් සිදු කර ගැනීමට ඉතින් මේ වස් ආරාධනා පින්කමේ ගත්ත දේවල් ඒ හැමදේම දහම් පෝස්ටුවක් විදිහට ඉදිරිපත් කරලා තියෙන පින්වත් කුමුදු විජය තිලක කියන පින්වන්ත මහත්මියෙක්. ඉතින් එයාට බොහොම පින් සිද්ධ වෙනවා මේ දහම් පණිවිඩය සඳහා සකසා ගන්න. එයා වස් ආරාධනා කරද්දී කරපු ආකාරය සඳහන් කරපු Facebook ගිණුමක සඳහන් කරපු ලිපියක් ඇසුරින් මම මේ තීරතොරතුරු ලබා ගත්තා. ඉතින් දැන් එළඹෙනවා පින්බර වස්සාන සමයක්. ඔබටත් පුළුවන් වස් ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා නම් මෙහිත් අඩුපාඩු තියෙනවා නම් ඒ අඩුපාඩු සම්පූර්ණ කරගෙන වස් පින්කමක් කියන්නේ ඔබට බොහෝම ආනිසංස ලැබෙන පුණ්‍ය කර්මයක්. ඒ පුණ්‍ය කර්මය කරගන්න වඩාත් ඉහළින්ම තුන්සිත පහදවාගෙන උතුම් අමාමා නිවන් පිණිසම වස් ආරාධනා පින්කමක් එතකොට වැසිසලු පූජාවක් කරගෙන
බොහෝ කුසල් සම්පාදනය කරගන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාටත් වැදගත් වේවි මේ දහම් පණිවිඩය. දන්නේ නැති අය ඉන්නවා, දන්න අය ඉන්නවා. ඒ වගේම දන්න අයගේ හැමදේම එකතු කරලා හොයලා බලලා තව තවත් අවශ්‍ය දේවල් එකතු කරගෙන වඩ වඩාත් කුසල් වැඩෙන විදිහට වස් ආරාධනා පින්කම සහ වැසිසලු පූජාව කරගන්න. ඒ වස්සාන මාසයේ ඔබට බොහෝ කුසල් සම්පාදනය වෙන ලෙස කටයුතු කරගන්න. සත්පුරුෂ ඔබ වෙත ගෙන දහම් පණිවිඩය මෙතකින් නිමා කරනවා. මේ උතුම් දහම් පඩයෙන් සුවපින් බලෙන් පරලෝකසපත් ආදරණීය තාත්තා ඇතුළු සංසාරගත සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරනවා. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ වේවා. වහ ඉක්මන් භවයක නිවන් දකින්නට ලැබේවා කියලා. ඒ වගේම සියලු ලෝක සත්වයන්ට මෙත් සිතින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා සියලු ලෝක සත්වයෝ මේ පින් බලෙන් ආයු වර්ණ සැප බල ලබා වහ නිවන් දකිත්වා හැම දිනාටම උතුම් වූ තෙරුවන් සරණයි.